යාළුවනේ මම අද ඔයගලන්ට අරගෙන ආවේ ස්පෝටනයෙන් ඒ කියන්නේ පිපිරීමෙන් බෝ වෙන බීජ. අපි බලමු ඒව ලේසියෙන් කොහොමද මතක තබා ගන්නෙ. බණ්ඩක් අඬරුමුන් හාමදටියද ඉපිල් ඉපිල් කුඩලු සමගින් නොලින්ද මුරුංග රබර් ස්පෝටනයෙන් සම්බන්ධ ගෙඩි හෝ කරල් පිපිරි බෝ වෙයි නිබඳ. අපි බලමු මේ කවියේ තේරුම. බණ්ඩක්කා එඬරු මුං හා මදටියද. බණ්ඩක්කා එඬරු මුං මදටිය ඒවා පිපිරීමෙන් බෝවන බීජ. ඉපිල් ඉපිල් කූඩලු සමගින් නොල්ද. ඉපිල් ඉපිල් කූඩලු ඔලින්ද ඒවත් පිපිරීමෙන් බෝවන බීජ. මුරුංග රබර් ස්පෝටනයෙන් සම්බන්ධ ඒ කියන්නේ මුරුංගා රබර් ස්පෝටනය කියන්නේ පිපිරීමෙන් බෝවන බීජ. මෙන්න මේ විදිහට තමයි ස්පෝටනයෙන් පිපිරීමෙන් බෝන බීජ ලේසියෙන් මතක තබා ගන්නේ.